අපි හැමෝම කතා කරන මේ රත්තරන් වලට මොකද වෙලා තියෙන්නේ? අද මේ දවස්වල ගත්තාම ඇත්තට යම් මට්ටමක ඉහළ ගිහිලා තියෙනවා. ඔබ මිලදී ගත්ත ලක්ෂ 5කට අද මිල ඉහළ ගිහිලා තියෙනවා ලක්ෂ 5මාරකට උදාහරණයක්. ඔබ ආයෝජනයක් විදිහට රත්තරන් මිලදී ගන්න විදි දෙකක් තියෙනවා. හැම අවුරුද්දෙම රත්තරන් මිල ඉහළ ගිහිලා තියෙනවා. ඒක බය වෙන්න දෙයක් නැහැ. මේක ඇවිල්ලා ආයෝජනයක්. තවත් හොඳ මාතෘකාවක් කතා කරන්න යන්නේ අපි හැමෝම කතා කරන මේ රත්තරන් වලට මොකද වෙලා තියෙන්නේ? රත්තරන් මාකට් එකට මොකද වෙලා තියෙන්නේ කියලා මේ හැමෝටම තියෙන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඔබ දන්නවා මේ රත්තරන් මිල සම්බන්ධව මේ සමහරක් දවස්වලට අපි දකිනවා මේ රත්තරන් මිල දවසින් දවස පහළ ගිහිල්ලා තියෙනවා. අද මේ දවස්වල ගත්තාම ඇත්තට යම් මට්ටමක ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ රත්තරන් මිල ගැන කතා කරද්දී මේ ඉස්සෙල්ලාම බලමු රත්තරන් වලට ඇයි අපි ආයෝජනය කරන්න කියලා. ඉතින් මේ රත්තරන් වලට ආයෝජනය කරද්දී මතක තියාගන්න රත්තරන් ආයෝජනය කරද්දී අපි හිතනවා මුද්දක් ගන්න එකවත් මාලයක් ගන්න එකවත් කරාබුවක් ගන්න එකවත් අපි කියන බ්‍රේස්ලට් එකක් ගන්න එකට වඩා වැදගත් ඔබ අනිවාර්යයෙන්ම ආයෝජනය කර යුත්තේ බිස්කට් සඳහා සහ කොයින් සඳහා. ඉතින් මොකද මම කියන්නේ ඕන වෙලාවක ඔබ රත්තරන් බිස්කට් එකක් ඔබේ අතේ තිබෙනවා නම් මාකට් එකේ තියෙන මුදලට ඔබට විකුණ ගන්න පුළුවන්. උදාහරණයක් අද මාකට් එකේ මිල ග්‍රෑම් 10ක බිස්කට් එකක අපි හිතනවා ලක්ෂ 5යි කියලා. ඔබ මිලදී ගත්ත ලක්ෂ 5කට අද මිල ඉහළ ගිහිලා තියෙනවා ලක්ෂ 5මාරකට උදාහරණයක් වශයෙන්. ඔබට මාකට් එකේ තියෙන මිලට ඔබට රත්තරන් බිස්කට් එක නැවත විකිණිය හැකියි. ඉතින් රත්තරන් වල ආයෝජනය කරේ වාසිය තමයි බිස්කට් සහ අපි කියනවා මේ කාසි මිලදී ගත්තාම මාකට් එකේ තියෙන මිලට වෙළඳ පොලේ තියෙන අද මිලට ඔබට විකිණිය හැකියි. ඒක තමයි වාසිදායක. ඉතින් මම ඉස්සල්ලාම කියන්නේ ඔබ රත්තරන් මිලදී ගන්නවා නම් ඔබ ආයෝජනයක් විදිහට රත්තරන් මිලදී ගන්න විදි දෙකක් තියෙනවා. සමහර පිරිස් ඉන්නවා ආයෝජනයක් විදිහට රත්තරන් මිලදී ගන්නවා. සමහර පිරිස් ඉන්නවා ආසාවන් සදා රත්තරන් මිලදී ගන්නවා. ඔබට මතක තියාගන්න ඔබ රත්තරන් වගේ දෙයක් මිලදී ගන්නවා නම් මේක ආයෝජනයක් ආසාව වගේම ආයෝජනයක් ගැනත් හිතලා මිලදී ගන්න. මම ඇයි කියලා කියන්නම් ඔබට 2019 ගත්තාම හැම අවුරුද්දෙම රත්තරන් මිල ඉහළ ගිහිලා තියෙන්නේ. ඉහළ ගිහිලා ගැන කතා කරද්දී 2018 ගත්තම 118ක්කින් ඉහළ ගිහිලා තියෙනවා. උදාහරණයක් රත්තරන් මිල ලක්ෂයයි නම් 2018 ගත්තාම 1,18,000ක් ගිහිලා තියෙනවා. ඒ වගේ හැම අවුරුද්දෙම තියෙන මිලට යම් ප්‍රමාණයක ප්‍රතිශතයක් වැඩි වෙලා තියෙනවා. 19 20 21 22 23 24 તો 25 වගේ අවුරුදු ගත්තාම ඒ කියන්නේ අපි ඉන්නේ 2026 25 වගේ අවුරුදු ගත්තාම 164ක් රත්තරන් මිල ඉහළ ගිහිලා තියෙනවා. උදාහරණයක් වශයෙන් ඔබ ගාව අපි හිතනවා ලක්ෂයක රත්තරන් තිබ්බනම් ඒකේ වටිනාකම 1,64,000ක් වෙලා තියෙනවා 2025 වර්ෂ අවසානයේ. ඉතින් ඔබ දන්නවා රත්තරන් වල වටිනාකම ආයෝජනයක් විදිහට ගත්තාම 164ක් මිල ඔබ මේ මුදල් ආයෝජනය කරා නම් බැංකුවක අපි කියන ෆික්ස් ඩිපොසිට් එකක් විදිහට ස්ථිර තැන්පතුවක් විදිහට ගත්තාම ඔබට හම්බෙන්නේ 111යි 12යි. ඒක ඔබට හිතා ගන්න පුළුවන් කොච්චර වාසියක් තියනවද මේ රත්තරන් ආයෝජනය කරාම කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? 2025 ගත්තාම අද වෙනකන් මේ දැන් වෙනකන් ඇත්තටම රත්තරන් ඉහළ ගිහිලා තියෙන්නේ. ඒක ඉහළ ගියා පහළ ගියා අපි කියනවා මේ අපි සියලුම දේවල් කැල්කියුලේට් කරාම ගණන් කරාම ඇත්තටම ගණන් කියලා තියෙන්නේ 6ත් සහ 7ත් අතර. එතකොට මේ රත්තරන් මිලදී ගත්තේ කට්ටිය පිරිස් ඉන්නවා නම් ඇත්තටම බය වෙන්න දෙයක් නැහැ. මේක ඇවිල්ලා ආයෝජනයක්. කලබල යුතු නෑ. මේකට ඉවසීමෙන් කටයුතු කරන්න. මේකට හේතු කාරණා 4ක් බලපාලා තියෙනවා රත්තරන් මිල පහළ යන්න සහ මේ මිලේ රැඳෙන්න. ඉතින් ඒක මම කියන්නම් මේ හේතු කාරණා 4 ඊට පස්සේ මම කියන්නම් කොහොමද මේ රත්තරන් ළඟ තබාගෙන ඉස්සරහට මොකද වෙන්නේ කියලා මට කියන්න පුළුවන්. ඉතින් මේ දැන් ගත්තාම ඇයි මේ රත්තරන් මිල වෙනතර තිබෙරදී පහළට ගියේ? අංක 1 මේ ඔබ දන්නවා මේ ඇමරිකානු ඩොලරයක තියෙන අගය වැඩි වෙලා තියෙනවා. ඇමරිකානු ඩොලර්ස් වල තියෙන අගය වැඩි වීමත් එක හේතුවක් තමයි. අනිත් එක තමයි මේ ඉන්ට්‍රස්ට් රේට්ස් වැඩි වෙලා තියෙන. උදාහරණයක් වශයෙන් මම තව උදාහරණයක් කියනවා. ඔබ
ඔබ වාහනයක් මිලදී ගත්තා නම් මාස 3-4කට ඉස්සෙල්ලා සාමාන්‍ය බැංකුවක ඔබට අවුරුදු 5ක වාහනයක් මිලදී ගත්තාම ලීසින් එක ඔබ ගෙවපු අපි කියන ඉන්ට්‍රස්ට් එක අගේ වෙන්න පුළුවන් 11.5 12.5 වගේ වෙන්න පුළුවන්. දැන් ගත්තාම අද ගිහිල්ලා මේ දැන් තියෙද්දි ඔබට බලා ගන්න පුළුවන් මේක 13.5 14.5 සහ සමහරක් ආයතන වල 15.5 පාව වැඩි වෙලා තියෙනවා. ඉතින් මේකත් එක හේතුවක් තමයි මේ රත්තරන් මිල අඩු වෙන්න. තුන්වෙනි හේතුව තමයි මේකේ මේ අපේ තියෙන ආයෝජකයෝ ගොඩක් ලාභ ලබලා තියෙනවා මේ වෙලාවේ. ඒගොල්ලෝ ආයෝජනය කරලා තියෙන අපි කියන ෂෙයා මාකට් එකේ යම් ආයෝජන වලින් කරපු ඒවා ලාභ ලැබපු හින්දාත් මේ රත්තරන් වලට තියෙන අපි කියනවා මේ ඩිමාන්ඩ් එක අඩු වෙලා තියෙනවා. මේකත් එක හේතුවක් තමයි මේ රත්තරන් මිල අඩු වෙන්න. හතරවෙනි එක තමයි ඔබ දන්නවා මේ ඇමරිකාවත් එක්ක ඇමරිකාව සහ ඉරානය අතර යුද්ධයක් තියෙනවා. මැද පෙරදිග තියෙන අපි කියනවා මේ අන්ස්ටේබිලිටි එක ස්ටේබල් නැතිකමත් එක හේතුවක් තමයි මේ රත්තරන් මිල අඩු වෙන්නේ. ඉතින් මේ කාරණා හතර ඩොලර් එක අගේ වැඩිවීම, එතකොට අපි කියනවා මේ ඉන්ට්‍රස්ට් රේට් එක වැඩිවීම සහ ආයෝජකයෝ ලාභ ලැබීම සහ අපි කියනවා මේ ලෝකේ තියෙන ප්‍රශ්නය, ඇමරිකාව සමග තියෙන ප්‍රශ්නය, මැද පෙරදිග තියෙන අපි කියන ස්ටේබල් නැතිකම, ස්ථිරභාවයක් නැතිකම, මේ කාරණා හතර තමයි මේ රත්තරන් මිල පහළ යන්න එක හේතුවක්. ඉතින් මේ කාරණා හතර ගැන සැලකිලිමත් වුණාම රත්තරන් මිල දැනට පහළ ගිහිල්ලා තියෙනවා. එතකොට මම ප්‍රෙඩික්ෂන් එකක් දෙන්නම්. මොකද ඉස්සරහට වෙන්නේ කියලා. ප්‍රෙඩික්ෂන් එකක් කියන්නේ ඉස්සරහට වෙන්නේ කියලා. ඉතින් ඔබ දන්නවද මේ තවමත් ලෝකේ ප්‍රබලම බැංකු රත්තරන් මිලදී ගන්නවා. ඉතින් මේක තමයි හොඳම අවස්ථාව. ඔබ ආයෝජනයක් වශයෙන් ඔබට සල්ලි තිබෙනවා නම් රත්තරන් මිල පහළ ගිහිල්ලා තියෙන අවස්ථාවේ මම කිව්වා 2018 ඉඳන් අපි ගණනය කරොත් කවදාකවත් 2021 ඒ මිල පොඩ්ඩක් පහළ ගිහිල්ලා තියෙනවා 3.7ක් විතර අඩු වෙලා තියෙනවා. 2025 64ක් ගිහිල්ලා තියෙනවා. 2026 ගත්තම 6.74 දැන් අපි ඉන්නේ. ඉතින් මම කියන්නේ මේ ආයෝජනයක් විතර ගත්තාම මේක ඇවිල්ලා හොඳම ආයෝජනයක් සහ මේක තමයි හොඳම අවස්ථාව අඩු මිලට රත්තරන් මිලදී ගන්න. එතකොට මම ඔබට මම ප්‍රෙඩික්ෂන් එකක් දෙන්නම්. ඉදිරියේදී ආයෝජකයෝ කියන විදියට සහ රත්තරන් වල අගය දන්න කට්ටිය කියන විදියට මූල්‍යමය ආයතන කියන විදියට රත්තරන් මිල අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ අගභාගයේ නොවැම්බර් දෙසැම්බර් වගේ වෙද්දී අනිවාර්යයෙන්ම රත්තරන් මිලේ ඉහළ යාමක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතකොට රත්තරන් මිල ඉහළ යන්න පටන් ගත්තාම මේ ආයෝජකයෝ එතකොට මේ මූල්‍යමය සමාගම් ලංකාවේ සහ ලෝකේ කියන විදියට මේක ඉහළ යන්න ගියාම මේක අපි හිතන්නේ නැති මුදලකට ඉහළ යන්න පුළුවන්. එතකොට ඔබගේ ඉවසීම, හරි දෙයට අපි ආයෝජනය කිරීම, එතකොට මේවා අපි මේ වගේ වෙලාවට අපි හරියට කළමනාකරණය කරගෙන අපි කියන අල්ලන් හිටියොත් එහෙම අනිවාර්යෙන් ඔබට මේ රත්තරන් වල තියෙන මේ මුදල ඔබට මේ මුදල මේකේ තියෙන අගය අපි හරියට පාවිච්චි කරලා අපි හොඳ ආයෝජනයක් කරගෙන හොඳ මුදලක් අපිට ලබා ගන්න පුළුවන්. මම ආයෙ කියන සමරියක් වශයෙන් රත්තරන් මිලදී ගද්දී ඔබ රත්තරන් මිලදී ගද්දී අපි දෙකක් අපි තේරුම් ගත්තේ. එකක් ඇවිල්ලා අපි ආශාවටද මිලදී ගන්නෙ, අපි ආයෝජනයක් වශයෙන්ද මිලදී ගන්නෙ. ඔබ ආශාවට මිලදී ගන්නවා නම් මට කියන්න පුළුවන් ඔබට රත්තරන් මුද්දක්, මාලයක්, අපි කියන බ්‍රේස්ලට් එකක්, කරාබුවක් ආසාවට මිලදී ගන්න පුළුවන්. එතකොට ඔබ ආයෝජනයක් වශයෙන් මිලදී ගන්න ඕන. ඔබ අනිවාර්යෙන් මිලදී ගත යුත්තේ බිස්කට් එකක් හෝ අපි කියනවා රත්තරන් කාසි තමයි. මොකද ඔබට වෙළඳ පොලේ වටිනාකමට ඕන වෙලාවකට ඔබට විකිණිය හැකි දෙයක් තමයි බිස්කට් සහ කොයින්ස් කියලා කියන්නේ මේ කාසි. ඉතින් ඒක මම අර කියපු හේතු හතර අපි කතා කරපු විදිහට රත්තරන් වෙළඳ පොළ ගත්තාම 2018 සිට 25 ගක්කා කවදාකවත් අඩු වෙලා නැහැ. ඒක අවුරුදු 2021 අඩු වෙලා තියෙනවා 3.7ක්. බට් මේ අවුරුද්දේ ගත්තාමත් අනිත් අවුරුදු වල ගත්තාම අඩුවීමක් නෙමෙයි තියෙන්නේ. ඒකත් වැඩිවීමක් තියෙන්නේ 6ක් සහ 7ක් අතර තියෙන්නේ මේ වීඩියෝ එක කරන වෙලාව ඇතුළත. ඉතින් මේකට හේතු කාරණා හතරක් මම කිව්වා. ඩොලර් වල වටිනාකම් වැඩිවීම, වැඩිපුර ඉන්ට්‍රස්ට් රේට් එකක්, ඒ කියන්නේ වැඩිපුර පොලියක් ඔබට ගෙවන්න වෙන යම් භාණ්ඩයක් මිලදී ගත ඒකත් එක හේතුව සහ අපේ ආයෝජකයෝ ලාභ ලැබීමත් රත්තරන් වල ආයෝජකයෝ රත්තරන් වල මේ වෙලාවේ ආයෝජනය කරන්නේ නැතුව ඒගොල්ලෝ ලාභාංශ වලින් ඒගොල්ලෝ ප්‍රයෝජන අරගෙන කරන ඉදත් එක හේතුවක් සහ මේ ලෝකේ තියෙන ස්ටේබල් නැති ලෝකේ තියෙන ප්‍රශ්න, යුද්ධ ප්‍රශ්න, ඇමරිකාවත් එක්ක යම් රටවල් සටන් කරනවා, ඉරානය ලොකු සටනකයේ දෙනවා. ඉතින් මේ මැද පෙරදිග තියෙන සම්බන්ධතාවයේ බිඳ වැටීමත් එක හේතුවක් තමයි මේ රත්තරන් මිල උඩ පහළ යාමට හේතුව. ඉතින් මම අන්තිමට කියන්නේ මම අර කියපු ප්‍රෙඩික්ෂන් එක සහ මම බලාපොරොත්තු වෙනවා මම කියවපු දේවල්, අහපු දේවල්
මම මේ ගැන මිනිස්සු කියලා තියෙන දේවල් වලට අපි අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා. මේ අවුරුද්දේ නොවැම්බර්, දෙසැම්බර් සහ ලබන අවුරුදු ජනවාරි වගේ වෙදිනේ රත්තරන් මිල අපි හිතුවරත් වැඩි ඉහළ යනවා කියලා මේගොල්ලෝ කියනවා. ඉතින් හොඳම වෙලාව තමයි රත්තරන් වලට ආයෝජනය කරන්න. කලබල වෙන්න එපා. කවදාක්වත් මේක අඩුවීමක් නෙමෙයි තියෙන්නේ, වැඩිවීමක් තියෙන්නේ. ඉස්සරහටත් අපි මේ වගේ වීඩියෝ කරලා ඔයගොල්ලන්ට දැනුම් දෙන්නම් කොහොමද හරිම දෙයට ඔබලා ආයෝජනය කරන්න කියලා. ස්තුතියි.